Hi everybody, what's up and welcome back to my learning channel. In this video also, I'm going to talk about singular and plural nouns. ඔබට මතක ඇති අපි අපේ lesson series එකේ part 1 වලින් කළෙත් ඒකවචන සහ බහුවචන නාමපද ගැන. ඒකෙදි මම ඔයාලට කිව්වා අපි ඒකවචන නාමපදයක් බහුවචනයට හරවද්දී එය සිදු කරන ක්‍රම කිහිපයක් තියෙනවා කියලා. ඔයාලා තවමත් ඒ ලෙසන් එක බැලුවේ නැත්නම් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා දැන්ම ඒක බලලා ඉන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලෙසන් 3 එකෙන් මම ඔයාලට කියලා දුන්නු ක්‍රම දෙකට අමතරව තව මොනවද තියෙන ක්‍රම නාමපදයක් බහුවචන කරන්න. හොඳයි. එහෙමනම් අපි part 2 එකට යමු. දැන් ඔයාලා දන්නවා ඒකවචන නාමපදයක් බහුවචනයට හරවද්දී නාමපදයේ අගට s එකතු කරන්න පුළුවන්. ඒ වගේම es එකතු කරන්නත් පුළුවන් කියලා. හොඳයි. අපි එහෙමනම් බලමු. ඊට අමතරව ඒකවචන නාමපදයක් බහුවචන කරන්න අපි මොනවද use කරන්න කියලා. Yes, we can add ies to the singular noun to make it plural. Let's see how. කිසියම් නාමපදයක් y අකුරෙන් අවසන් වේ නම් සහ y අකුරට පෙර අකුර consonant letter එකක් නම් එවැනි නාමපද බහුවචනයට හරවද්දී එම නාමපදයෙහි y අකුර ඉවත් කර ies යොදා ගන්නවා. අපි උදාහරණ කිහිපයක් බලමු. The first word is lady. The word lady is a singular noun and the last letter is letter y with a consonant before it. So we have to drop y and add ies to make it plural. Lady, ladies. Lady, ladies. I hope you understood. Let's look at another word. Puppy. බලන්න මේ word එක දිහා. puppy කියන word එකේ අවසාන අකුර letter y. y අකුරෙන් ඉවර වෙලා තියෙනවා සහ y අකුරට කලින් අකුර consonant letter එකක්. එතකොට අපි මොකද කරන්න ඕනේ? y අයින් කරලා ies යොදලා මේක plural form එකට හරවනවා. ඊළඟ word එක baby. y අකුරෙන් ඉවර වෙලා තියෙනවා. y අකුරට කලින් අකුර consonant letter එකක්. එහෙනම් අපි y අයින් කරලා ies යොදලා මේක plural කරනවා. බලන්න ඊළඟ වචනේ toy. මේ word එක y අකුරෙන් තමයි ඉවර වෙලා තියෙන්නේ. හැබැයි y අකුරට කලින් අකුර consonant letter එකක් නෙමෙයි. වාට මතක ඇති O කියලා කියන්නේ vowel sound එකක්. එහෙමනම් මෙතනදී අපි y අයින් කරලා ies යොදන්නේ නැහැ. අපි ඒ වගේ නාමපද බහුවචනයට හරවද්දී පිටිපස්සෙන් s විතරක් යොදනවා. බලන්න ඊළඟ word එක monkey. y අකුරෙන් ඉවර වෙලා තියෙනවා සහ y අකුරට කලින් අකුර consonant letter එකක් නෙමෙයි. එහෙමනම් අපි y තියෙද්දිම s යොදලා මේක plural කරනවා. කිසියම් නාමපදයක් f හෝ fe කියන අකුරු වලින් අවසන් වෙනවා නම් එවැනි නාමපද බහුවචනයට හරවද්දී එම නාමපදයෙහි f හෝ fe ඉවත් කර ves යොදා ගන්නවා. Let's look at the examples. The first word is leaf. බලන්නේ word එක ඉවර වෙලා තියෙන්නේ f අකුරෙන් නේද? එහෙමනම් අපි මේ word එකේ f අයින් කරලා ves යොදලා ඒක plural form එකට හරව ගන්නවා. leaves. Next one shelf. word එක අවසන් වෙලා තියෙන්නේ f අකුරෙන්. අපි f අකුර අයින් කරලා ves යොදලා මේක plural form එකට හරවනවා. shelves. Next word is life. බලන්න life ඉවර වෙලා තියෙන්නේ fe කියන අකුරු දෙකෙන්. එහෙමනම් fe අයින් කරලා ves යොදලා අපි ඒක plural form එකට හරව ගන්නවා. අපි බලමු ඊළඟ word එක thief. f අකුරෙන් තමයි word එක ඉවර වෙලා තියෙන්නේ. එහෙමනම් f අයින් කරලා ves යොදලා ඒක plural form එකට හරව ගන්නවා. Last word is knife. fe වලින් word එක අවසන් වෙලා තියෙනවා. එහෙමනම් එවැනි නාමපදයක් අපි බහුවචනයට හරවද්දී fe අයින් කරලා ves යොදන්න ඕනේ. Knives. But for some nouns like these that end with f
or fe, we just add s at the end to make them plural. Roof, roofs. Belief, beliefs. ඒ වගේම තවත් සමහර නාමපද තියෙනවා නාමපදයේහි මැද තියෙන vowels change වෙලා plural form එක හැදෙන. බලන්නකෝ. Foot, feet. Man, men. Tooth, teeth. මේ words තුනේම singular පැත්තේ තියෙන නාමපදවල මැද තියෙන vowel එක change වෙලා තමයි ඒකේ plural form එක හැදිලා තියෙන්නේ. ඒ වගේම තවත් සමහර නාමපදවල spellings වෙනස් වෙලා එහි plural form එක හැදෙනවා. බලන්න මේ උදාහරණ දිහා. Mouse, mice. Child, children. Person, people. Ox, oxen. Now we have one more type of irregular plural noun that we are going to cover in this video. The ones that just stay the same and do not change at all. මේ නාමපද plural form එකට හැරෙද්දිත් singular form එක විදියටම භාවිතා වෙනවා. අපි බලමු fish, fish. Sheep, sheep. Deer, deer. හොඳයි. එහෙමනම් මම ඔයාලට singular nouns කිහිපයක් දෙන්නම්. ඉක්මනින් plural form එකට හරවන්න. ඒත් එක්කම මම ඔයාලට plural form එකක් දෙන්නම්. හැබැයි දැන් ඔයා මේ වීඩියෝ එක pause කරලා මුලින් try කරලා ඉන්න. හරි. එහෙමනම් අපි බලමු. පළවෙනි word එක city. word එක අවසන් වෙලා තියෙන්නේ y අකුරෙන්. y අකුරට කලින් අකුර letter T, ඒ කියන්නේ consonant letter එකක්. එහෙමනම් අපි මේ word එක බහුවචනයට හරවද්දී y අයින් කරලා ies යොදනවා. දෙවෙනි word එක wolf. f අකුරෙන් තමයි මේ word එක ඉවර වෙලා තියෙන්නේ. එහෙමනම් f ඉවත් කරලා ves යොදලා මේක plural form එකට හරවනවා. next word tooth. මේකෙදි අපි මේ word එක plural form එකට හරවන්නේ මැද තියෙන vowels change කරලා. teeth. ඊළඟ word එක බලන්න. boy. මේ word එක අවසන් වෙලා තියෙන්නේ y අකුරෙන්. හැබැයි y අකුරට කලින් අකුර consonant letter එකක් නෙමෙයි. එහෙමනම් අපි boy කියන word එක පිටිපස්සෙන් s විතරක් add කරලා මේක plural කරනවා. last word එක wife. මේ word එක ඉවර වෙලා තියෙන්නේ fe වලින්. එහෙමනම් fe අයින් කරලා ves යොදලා මේක plural කරනවා. wives. I hope this video helped you better understand the irregular plural nouns. So please like and subscribe. Bye bye.